Hi friends, welcome to my YouTube channel. අදත් ඔන්න මගේ ගොවිපලේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම් වෙන්න ආවා. ඔයාලා දන්නවා මේ තියෙන්නේ මගේ අලුත් කුකුල් ගොවිපල. අලුතින් එකතු වුණ අලුත් ස්ථානේ තමයි මේ ඒකේ උඩ කොටස. ඔයාලා මගේ අලුත් කුකුල් ගොවිපලේ වීඩියෝ බලලා ගොඩක් අය කමෙන්ට් දාලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් ආදරෙයි, ගොඩක් ස්තුතියි. ඉතින් මේ තියෙන්නේ මගේ අලුත් කුකුල් ගොවිපලේ මේ අලුත් සමාජිකයෝ ටික ඉන්නේ. මේ කූඩුව තනිකරම හෝල් එකක් වගේ තිබුණේ. ඉතින් මම එහෙම තියලා සත්තු ටික දැම්මට පස්සේ මෙයාලා ගොඩක් කොටා ගන්න පටන් ගත්තා. කොටාගෙන තුවාල කරගෙන සමහර සත්තු මැරෙනකම්ම කොටන තරමට ආවා. ඊට පස්සේ මම ඒට විකල්පයක් විදියට මේ කූඩුව කොටස් තුනකට වෙන් කළා. කොටස් තුනකට වෙන් කරලා කොටස් සත්තු වෙන් කරලා දාන්න ගත්තා. ඊට පස්සේ මේ මගේ ඒ කුකුල් කොටුව තියෙන ආකාරය තමයි මේ මෙයාලගෙත් ඔය පිටිපස්සේ සෑහෙන ප්‍රමාණයක් සමහර කොටාගෙන තියෙන්නේ. කොටාගෙන තුවාල කරගෙන. ඉතින් මේ විදියට සත්තු 30 40ක් දාලා කොටස් කරාම මෙයාලා කොටා ගන්න එක නතර වුණා. අර ඉඩකඩ වැඩි වුණාමත් මෙයාලට නිදහසේ ඔහි දුවලා කරලා ඉන්න පුළුවන් වුණාමත් මෙයාලා එකිනෙකා කොටාගෙන මැරෙන තැනටම කොටාගෙන මේ මැරෙනකම්ම කොටන තැනටපත් වුණා. ඉතින් දැන් මෙයාලා මේ ඒ කරදෙන නිදහස්. ඉතින් කූඩුව මේ විදියට කොටස් තුනකට වෙන් කළා. ඔයාලට මේ වගේ ප්‍රශ්න ඇති කුකුල් පාලනය කරන ඔයාට මෙහෙම ප්‍රශ්න තියෙනවා ඔයාටත් කමෙන්ට් එකක් දාන්නකෝ. මේ විදියට කොටස් තුනකට වෙන් කළා. කොටස් තුනට වෙන් කළා දැම්මට පස්සේ මෙයාලා කොටා ගන්න එක නතර වුණා. මේ සතියේ මම කරපු ලොකුම වැඩේ තමයි මේ කූඩුව මේ විදියට කොටස් තුනකට වෙන් කරපු එක. සතුන් නැති කරන එක ලේසි වගේ පේනුනට එක පැත්තකින් බලනකොට ලොකු කැපකිරීමක් කරන්න ඕන. සත්තු ගැන නිතර විමසිල්ලෙන් ඉන්න ඕන. කෑම ටික, බෙහෙත් ටික, වතුර ටික වෙලාවට දෙන්න ඕන. ඉතින් මේ සියල්ලම හරියාකාරව සිදු කරොත් තමයි හරියට කුකුල් ගොවිපලකින් ආදායමක් උපයන්න පුළුවන් වෙන්නේ. සත්තු ගොඩාක් දාලා සත්තු ටික මැරිලා යනවා නම් එතකොට අපිට ආදායමක් හොයාගන්න අමාරුයි. ඉතින් සතුන් ආරක්ෂා කරන එකත් ප්‍රධාන වගකීමක්. තවත් දෙයක් කියන්න ඕන. මං ගම් කුකුල් පැටව විකිණීමට ඇති කියලා දාපු වීඩියෝ එක ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම දුර පැතිවලට සතුන් ප්‍රවාහනය කිරීම පිළිබඳ ගැටලුවක් තිබුණා. ඒ ගැටලුවටත් බොහොම ඉක්මනට විසඳුමක් ලබා දෙන්න. ඉතින් ඔයාලට ගම් කුකුල් පැටව ඉදිරියේදී අවශ්‍ය නම් මම ඒ වීඩියෝ එකේ දාලා තිබ්බ ඒ දුරකථන අංකයට කතා කරලා ඔයාලට රින් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගම් කුකුල ඇති කරනකොට අපි ගොඩක් වෙලාවට මෙයාලා දිවා කාලයේදී නිදැල්ලේ ඇහිඳගෙන කන්න අරිනවනේ. ඉතින් මේ බිත්තර දාන කිකිලියෝ අරිනකොට ඔයා බොහොම කල්පනාවෙන් ඉන්න. මොකද මෙයාලගේ බිත්තර කාක්කෝ අරයි යන තැනට පත් වෙලා තියෙනවා. ඉතින් මටත් ඒ වැඩේ වුණා. මෙයාලා නිදැල්ලේ ඉන්නකොට මෙයාලා බිත්තර දැම්මම මේ සමහරට තැන් දාන්නත් පුරුදු වෙනවා. එහෙම වුණාම කාක්කෝ බිත්තර ටික අරයි යන තත්ත්වයක් එනවා. එහෙම වුණොත් ඔයා කොච්චර මහන්සි වෙලා ඔයාගේ කුකුල් ගොවිපල නඩත්තු කරත් ඔයාට ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා. ආදායමක් ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ හැම දේ ගැනම ඔයා සැලකිලිමත් වෙන්න. තවත් පුංචි නෙවෙයි ලොකු ඉල්ලීමක් කරන්න දෙනවා ඔයාලගේ. ඔයාලා කවුරු හරි ඔයාලා කෙනෙක් මේ වීඩියෝ එක බලන කෙනෙක් ළඟ අයිඩියා එකක් තියෙනවා නම් මේ කුකුලෙකුට කකුල් දෙකක් කෘත්‍රිමව නිර්මාණය කරන විදිය. නැත්නම් නිර්මාණය කරපු කකුල් දෙකක් එහෙම සතුන්ට නිර්මාණය කරපු කකුල් හදන තැනක් හරි එහෙම මොන හරි පණිවිඩයක් තියෙනවා නම් මට ඒකත් මගේ දුරකථන අංකයට හරි කමෙන්ට් එකකින් හරි
මේ දැනුම් දීමක් කරන්න කවුරු හරි ඉන්නවනම් ඒක ඔයාලට ගොඩක් පිං සිද්ධ වෙන උදව්වක්. මොකද මගේ ගොයිපලේ ඉන්නවා ආබාධිත කිකිලියෙක්. එයා පොඩි කාලේ ඉඳලම කකුල් දෙක එයාගේ හිට ගන්න අමාරුයි. එයාගේ දෙපැත්තට තමයි කකුල් දෙක තිබුණේ. ඉතින් එයා ඇද වගේ ඇවිදගෙන ගියා පොඩි කාලේ. දැන් එයාට ලොකු වෙන්න එයාගේ ඇඟ බර වෙනකොට ඇවිද ගන්නම අමාරුයි. ඉතින් එයා මම දැන් හරි පරිස්සමට බලා ගන්නවා. මේ ඉන්නේ එයාට දැන් නැගිටලා යන්න අමාරුයි. වතුර එක ගාවට උනත් ගිහිල්ලා එයාගේ ඇඟ බැලන්ස් කරගෙන වතුර ටික උනත් බොන්න අමාරුයි. මං එයා වෙනම තියලා තියෙන අනිත් අයට පෑගිලා යට වෙලා මැරෙයි කියලා. ඉතින් හරිම දුකයි. මම මෙයා ගැන හරියට වද වෙනවා. ඉතින් ඔයාලා කාට හරි අයිඩියා එකක් හරි තියෙනවා නම් මෙයාගේ කකුල් දෙක කෘත්‍රිම කකුල් දෙකක් හරි දීලා මෙයාගේ මේ ආයුෂ කාලේ ගෙවෙනකන් ඇවිදින්න පුළුවන් වෙන්න ක්‍රමයක් හදන්න මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකකින් කියන්න. ඔයාලට ලොකු පිනක් ඒක. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මෙයාට කකුල් දෙකක් කෘත්‍රිමව ලබා දෙන ක්‍රමයක දෙයකට අයිඩියා එකක් හරි එහෙම නැත්නම් එහෙම සතුන්ට කෘත්‍රිම කකුල් දැන් බල්ලන්ට එහෙම වාහන වලට හැප්පුණාම අපි කෘත්‍රිම කකුල් හදලා දාලා තියෙන දැකලා තියෙනවා. ඒ වගේ මොකක් හරි දෙයක් ඔයා දන්න දෙයක් තියෙනවනම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. ඒක ඔයාට ලොකු පිනක්. මෙයාට ඇවිදින්න හයියක් වෙන්න සහයෝගය දුන්නා වෙනවා. මේ ඉන්නේ මගේ අලුත්ම පැටවු ටික. දැන් මෙයාලට සති 3යි. ඉතින් බොහොම නිරෝගීව ඉන්නවා. මෙයාලට මම දවසේ පැටව ඒ කියන්නේ මුල් දවසේ ඉඳලම මෙයාලට කෑම වලට දීලා තියෙන්නේ චිකි ස්ටාර්ට් එක නෙමෙයි බූස්ටර් එක. ඉතින් ඒක ගිලින්න පහසුයි. එතකොට සතුන් මැරෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඒ වගේම පෝෂණ ගුණයත් ඉහළයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කියලා. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. මම චමිලා